Una palabra no dice nada y al mismo tiempo lo esconde todo, igual que el viento que esconde el agua, como las flores que esconden el lodo. හයි යාළුවනේ ඔන්න අද මං ඔයාලව මෙල්බර්න් වල ලස්සන ෆ්ලවර් ෆෙස්ටිවල් එකක් බලන්න එක්කගෙන යනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා No Passport YouTube channel එක subscribe කරලා like කරලා ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න කියලා. මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ඕටම් සීසන් එක. අපි අද යන්නේ ටෙස්ලාල් ෆ්ලවර් ෆෙස්ටිවල් එක බලන්න. අද අවුව ටිකක් තියෙන සීතල දවසක්. අපි ඉන්න ග්‍රෙන්වේ වලි. එහෙ ඉඳලා ටෙස්ලාල් ෆ්ලවර් ෆෙස්ටිවල් එකට 30 කිලෝමීටර්ස් තියෙනවා. මේ පේන්නේ අපි ගිය පාර. අපි යන්නේ ලස්සන ලොකු කැලයක් මැදින්. He has no friend to help him now. It's fare thee well, my own. 1939 දී යුරෝපයේ දෙවැනි ලෝක යුද්ධයට පෙර සීස් සහ ජොආනා ටෙස්ලාර් කපල් එක එයාලගේ වෙඩින් එක දවසේ ඕස්ට්‍රේලියාවට එනවා. ඒ ඇවිත් මුලින්ම මෙල්බර්න් වල ෆර්න්ටී ගලි කියන ප්‍රදේශයේ පදිංචි වෙලා තියෙනවා. ඉංග්‍රීසි වලින් කිව්වොත් අපේ අල්ලපු අත්ත. ඊට පස්සේ 1945 දී මෙයාලා සිල්වාන් කියන ප්‍රදේශයේ අක්කර 6ක ගොවිපලක් මිලදීගෙන ටියුලිප් මල් ඇතුළුව විවිධාකාර මල් වගාවක් පටන් අරගෙන තියෙනවා. මේ ෆෙස්ටිවල් එකට මුලින්ම ඇතුළු වුණාම ෆ්ලවර් මාකට්, ටියුලිප් බල්බ් සේල් ෂොප්, ක්‍රාෆ්ට් වර්ක් ෂොප්, සුරංගනා සාප්පු, ලොලි ෂොප් වගේම රසවත් කෑම බීමු පිරුණු කරත්ත තියෙනවා. අර කඩල කරත්ත වගේ ඒවා. ස්ප්‍රින් සීසන් එකේ මෙතනම ටියුලිප් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඒ කියන්නේ සැප්තැම්බර් මැද කාලයේදී. ඒ කාලයේදී විවිධාකාර ටියුලිප් මල් මිලියන ගාණක් තියෙනවා. අපි ඒ කාලයේදී ඒකත් බලන්න යමු. ට්‍රැක්ටර් ට්‍රේන් එකෙන් රවුමක් ගිහින් ගාඩන් එක බලන්න පුළුවන්. මේ ෆෙස්ටිවල් එකේ තියෙන තවත් අපූර්ව අයිටම් එකක් තමයි ෆෙරි වීල් එක. ඔන්න අපිත් ඒක ගියා. අම්මෝ උඩට යනකොට මට නම් බයක් හිතුණා. හැබැයි උඩ ඉඳලා ලස්සනට ගාඩන් එක පෙනුණා. බලන්න මේ මල් ලස්සනට හෙලවෙන්නේ හුළඟට. මේක මට නම් ඇඟට ටිකක් අමාරු හීතල හුළඟක්. මෙහි හරියට මී මැස්සෝ ඉන්නවා. මී පැණි ප්‍රධාන ආහාර කොටසක්. මේ මී මැස්සොන්ගේ කතන්දරය
වෙනමම වීඩියෝ එකකින් ගේන්නම්කෝ. බයි බයි යාළුවනි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. Follow me.